අදාව එජ්ලස් ක්ලිනික් එකට මගේ ට්‍රීට්මන්ට්ස් ටික ගන්න. ඉතින් අද මම කරන්නේ තමයි මගේ රෙගියුලර් ලේසර් ට්‍රීට්මන්ට් එක, එතකොට හයිඩ්‍රා ෆේෂියල් එක, ඒ වගේම මගේ ස්කාර් රිමූවල් එක ට්‍රීට්මන්ට්ස්. ඉතින් අපි බලමු ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මම දැන් ඇත්තටම ඩොක්ටර් නුවන්න මීටින් ඉතින් ඇගේ ලාස් සෙෂන් එක ඇගේ 9 ප්‍රශ්නට. ඉතින් දැන් අපි අයින් අහමු ඇයට කොහොමද දැනෙන්නේ දැන් අද තියෙන තත්ත්වය. ඇත්තටම මේ තිබිච්ච ස්කාර් එක ඩොක්ටර් මේ 99.9%ක්ම ගිහිල්ලා තියෙන්නේ. තා චූටි ස්කාර් එකක් තමයි තියලා තියෙන්නේ ඩොක්ටර්. මම දැන් මේ සෙෂන් එකෙන් පස්සේ ඒකත් හදලා යන්නේ. ඔව් අපේ ස්කාර් සඳහා අපි විවිධ හේතුකින් වැටීමෙන් ස්කාර් එක ඇතිලා තිබුණා. අපි සඳහා ඒකසික ට්‍රීට්මන්ට්ස් කරා. දැන් අන්තිම සෙෂන් එක 90% විතර මම කියන මම කළා. ඒකට අඩු වෙලා තියෙනවා. ඉතින් අපි ආසන්න සෙෂන් එකෙන් පස්සේ ඇට ලස්සන එදා තිබ්බා වගේ 9ක් ලැබෙයි.